මේ ලබා දෙන්නේ දවස් 21ක අභියෝගයක්. මේ ටික හරියට කරෝතින් ඔයාලගේ ජීවිතය වෙනස් වෙනවා. ඔයා මේ වැඩ ටික කරගෙන යන්න හරියටම හරියනවා. මෙන්න මේ ක්‍රම කීපය ඇති ඔයාලගේ ජීවිතය වෙනස් වෙන්න. මෙතන හැමෝගෙම ප්‍රශ්න බැලුවාම තියෙන්නේ කෙනෙකුට තියෙනවා මානසික ප්‍රශ්නයක්. තවත් කෙනෙකුට තියෙනවා මුදල්මය ප්‍රශ්නයක්. තවත් කෙනෙකුට තියෙනවා ව්‍යාපාර සම්බන්ධ ප්‍රශ්නයක්. තවත් කෙනෙකුට තියෙනවා දාලා ගිය කෙනෙක් ගෙන්න ගන්න ඕනේ ප්‍රශ්නයක්. මේ හැම දෙයකදීම තියෙන්නේ ප්‍රාර්ථනාවක්. ඒ කියන්නේ අපේ අරමුණක් ඉටු කරගන්න එකක් තමයි මේ තියෙන්නේ. මෙන්න මේ ක්‍රම කීපය ඇති ඔයාලගේ ජීවිතය වෙනස් වෙන්න. අපි ආරාධනා කරා ආදරණීය මధు මිස්ටර් අද වැඩසටහන සඳහා සහභාගී වෙන්න කියලා. ඉතින් ඇයට දැන් අපි අවස්ථාවක් උදාපත් කරලා දෙනවා. ඉතින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. මේ සබ්ජෙක්ට් එක කරලා හරියටම වැඩේ කරලා ගොඩ ගිය කෙනෙක්. එතනදී මට මේ පුතාව හම්බෙලා මම එයාගේ මෙතඩ් ටික මේ කරපු මෙතඩ් ටික හැමදාම මම එදා ඉඳලා කරන්න ගත්තා. මම දවසින් දවස මට හිතා ගන්න බැරි විදිහට මම ඉදිරියට ආවා. මම හරි අවංකවම මේව ටික කරගෙන යනවා හැමදාම උදේට. මේ හැම දෙයක්ම මේ ක්‍රම ටික හරියට ඔයගොල්ලෝ කරොත් දවස් 21ක් අනිවාර්යයෙන්ම ඔයගලන්ට මේ හැමදේම ලැබෙනවා. මට ලැබුණේ එහෙමයි. ප්‍රශ්න ගැන පොඩ්ඩක්වත් හිතන්න යන්නේ. මේ වැඩසටහනේ මේ පුතාලා කියලා දෙන හැමදේම මේ දවස් 21 දැන් මට ඒක දැන් පුරුද්දක් වෙලා මම දිගටම කරනවා. මේ වැඩසටහනේ මේ ටික කරගත්තොත් ඕගොල්ලෝ දවස් 21 තමන්ගේ හිතට දැනෙනවා ඉස්සරහට වෙන්නේ මොකද්ද? මේ පුතාලා කරන මේ මැජික් වැඩමුළුව කවදාවත්ම වරදින්නේ නැති හොඳම වැඩමුළුවක්. මම පටන් ගන්නකොට හිතිය කෙනා නෙමෙයි අද මම ඉන්නේ. පුංචි සරල දේවල් මේ පුතා කියලා දෙන. ඒ ටික කරන්න හැමද මේ වැඩසටහන් මම ඔක්කොම හොඳට කරන දේවල්. මම මේ අවුරුදු දෙකක් ඇතුළත මම ආපු පියවර ඉතාමත්ම ඉහළයි. පොලයක් අරගෙන ඉවරලා දින 21ක් ලියන්න බෑ මේ විදිහට 1 2 3 දින 21ක් එක දිගට මේක කරගෙන ගියොත් හරියටම තක්කඩම මේක හරියනවා. මෙන්න මෙහෙම වගුවක් විදිහට හදාගන්න. මෙතන තමයි දිනය. අද කට්ටිය නම් මරේ මරු. ඒ වචනේම කියනවා මාර හොඳයි. මම පෙන්නන්න 100% කොහොමද කියලා. මේ තියෙන 100% අඩේ මේ මොකක්ද? මේ තියෙන ජීවිතය. ඔන්න ඔහොම තමයි ජීවිතේ අපි දවසින් දවස වෙනස් කරගත යුත්තේ. ඔය ජීවිතේ වෙනස් කරගන්න තියෙන ප්‍රධානම පළවෙනිම කාරණාව මොකක්ද? ප්‍රධානතම දේ මොකක්ද කියලා කවුද දන්නේ? තියෙන ප්‍රාර්ථනා හැම එකක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කරන්න ඕනේ පළවෙනිම දේ මොකක්ද? මෙන්න මේ පොත මාර වටින ටිප් එකකුත් කියලා දෙන්නම්. කොහොමද කරන්න කියලා. එලාම් එක තියන්න නැතුව. ඔය එලාම් එක තියන්න නැතුව තමයි වැඩ කරන්න. අපි පටන් ගන්න ඕනේ. ඔව් කතා කරමු. මල්ලි ඔයාලත් එක්ක මම නම් 2024 11 ඇත්තටම මල්ලි විෂුවලයිස් කරා මගේ ලොකු පුතා ජර්මන් ටෙක් කැම්පස් ගියා 25 11 විෂුවලයිස් කරලා ඒ මගේ චූටි පුතාත් කැම්පස් ගියා මල්ලි. දැන් මේ මගේ පස්වෙනි වැඩසටහන මල්ලි. ඒ වැඩසටහන ගොඩාක් හොඳට කරා. ඇත්තටම හැමෝටම දැනෙන්නම හොඳටම දැනෙන විදියටම මේ දේ කරා. ඒ කියන්නේ ගොඩාක් දේවල් නැතුව සරලවම මිනේ හැමෝටම දැනෙන විදියට ගොඩක් මේ කටයුත්ත කරා මල්ලි. මේ ටෙක්නික්ස් ටික හරියටම කරගන්න. දැන් අද ඔයාලා දුන්නනේ මල්ලි වගුවත් එක්ක අපි යනකොට අපි ඇත්තටම හොඳයි මේ අර තන්ත්‍ර ක්‍රම ගැන කියලා දුන්න මේ හැමදේම ඇත්තටම ගොඩක් පිං ඔයාලට. මල්ලි වේ ලොකු පිහිටක් තියෙනවා. ඔයාලගේ අද වැඩසටහනේ ඇත්තටම වටිනවා මල්ලි. මේ අටිහිතට තේරුම් ගැනීමේ හැකියාව මෙන්න මෙයා පොඩි බබෙක් වගේ. මෙයාට ෆීල් වෙන දේ මෙයා ආකර්ෂණය කරලා දෙනවා. ඒ නිසා හරිම පරිස්සමෙන් තමයි අපි වැඩ කටයුතු කරන්න ඕනේ. ධනය, සතුට, වාසනාව, සැනසීම ගලාගෙන එනවා. හරිද? දැන් ඔයාලා හරි වාසනාවන්ත, අපි හරි වාසනාවන්තයි. ඒ ගෙවන තප්පරය පාසාරි කමන්නේ මේ පැය තුනක් මේ වගේ අර්ථකාමී වැඩසටහනකට ඇවිල්ලා තියෙන එකට. ඒ වගේ වැඩසටහනකට එන්න ඕනි කියලා හිතෙන්නෙම මොකක් හරි ඔයාගේ ජීවිතේ තියෙන හින්දා. නැත්නම් හැමෝටම එන්න හිතෙන්නේ නැහැ මේ වෙලාවේ YouTube එකට ගියා මොනවා හරි දෙයක් බැලුවා. ඒ නිසා ඔයාලට තියෙනවා මහා ලොකු බලයක්. ඒ බලය අපි පාවිච්චි කරමු. රයිට්? මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල. දැන් මෙහි වෙලාව පාන්දර 4:20යි. 12 මාරට තමයි ඉඳගත්තේ. දැන් ඉඳගත්ත වෙලේ ඉඳලා තවම මේ වැඩසටහනත් එක්කම ඉන්නවා. හරි ලස්සනයි. හරි ලස්සනට පිළිවෙලට
ප්‍රෝග්‍රෑම් එක ඔක්කොම වැඩසටහන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන කියන්න මට වචන නෑ. ඉතින් ගොඩාක් ස්තුතියි, හරි ලස්සනයි. ගොඩාක් ස්තුතියි මිස්. ඒ කියන්නේ අද කරපු වැඩසටහනෙත් ගොඩක් අලුත් ටෙක්නික් ආවා. ඒවත් මම දැන් ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා. මම අද තමයි ඉස්සරම සම්බන්ධ වුණේ. මම අවුරුද්දක් විතර ටිකක් බලලා දැන් සෝනරකියාවක් ආරම්භ කරලා ඉන්නේ. අයියලා හින්දා තමයි ඉතින් මට මේ මැෂින් එකක් ගන්න අවුරුදු 5ක් විතර හිතේ තියාගෙන ඉඳලා මේ වැඩසටහන ටිකක් අර මම YouTube එකෙන් අහන්න ගත්තට පස්සේ මම මේ මැෂින් එකත් ගත්තේ. ඔව් ගොඩක් ඉතින් දැනුමක් හම්බුණා. ඕක අධිෂ්ඨාන කරන්න දවස් 21ක් මොකද වෙන්නේ කියලා බලන්න. ඔයාගේ ආකර්ෂණ ශක්තිය වැඩි වෙනවා. දකින අයට ආකර්ෂණීය වෙනවා. කරන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. හරි සරල රූටින් එකක් කියලා දෙන්නේ. එලාම් නැතුව නැගිටින්න මම කියලා දෙන්නම්. ඒකෙන් නොවන රෝග සුව වෙනවා. ඔයා ලස්සන වෙනවා. හරිද? ඔයාට හැමදේම ලැබෙනවා. අසීමිත සම්පත් ලැබෙනවා. අති විශිෂ්ටයි හැමදාම වගේ මේ හැමදේම ලස්සන වෙන්නේ. මේ හිටියට වගේම තවත් ලස්සන වෙන්න අයියාගේ ටෙක්නික් තමයි ඉඳන් පාවිච්චි කරන්නේ. අයියා නිසා හැමදේම ලැබුණා මම කියන්නේ ඒකයි. මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධ වුණේ මං හිතුවේ ගොඩක් ජාති ඉගෙන ගත්තා. ගොඩක් ස්තුතියි. වගේම ගොඩක් පිං සම්බන්ධ කරගත්තට. දැන් ඔක්කොටම තියෙන ප්‍රශ්නයක් නේ ප්‍රාර්ථනාවක් නිශ්චය සිද්ධ කරගන්න ඕනේ. මං ඔයාලට කියලා දෙන්නම් මේක ඔයා කරලා බලන්න දවස් කීපයක් කරලා බලන්න අනිවාර්යෙන් ප්‍රාර්ථනාව සඵල වෙන ටෙක්නික් එකක් කියලා දෙන්නම්. ඔයාලට ඕනිම අරමුණක් ඔයාලට ජය ගන්න පුළුවන්. දැන් ඕනේ තන්ත්‍ර ක්‍රමයේ කරන්නද යන්නේ. අපි ගන්නවා වතුර වීදුරුවා. හරිද? දැන් ඕනේ මොකද්ද? කරාමුණ හැටි 3යි. එතකොට කුරුදු පොදු 3ක් ඕනේ. තෙරුවන් සරණයි අයියේ. ඉතින් මේක මගේ දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක. මම ගිය අවුරුද්දේ අගෝස්තු වල එකකට සම්බන්ධ වුණා පළවෙනි එක. ඇත්තටම මම අද ආවේ වෙන මොකුත්ම බලාගෙන නෙවෙයි. මිල මුදල් කිසිම දෙයක් නෙවෙයි. මගේ හිතට ඕන වෙලා තිබුණේ මේ වෙලේ. මං හරි ආතතියෙන් හිටියා. මට ඔයා විශ්වාස කරන්න අයියේ මට කවුරුත් මතක් වුණේ මට මතක් වුණේ මේ ප්‍රෝග්‍රෑම් එක. අයියාගේ වොයිස් එක හරිම මැජික් එකක්. ටෙක්නික්ස් කරන්න කලින් මම රිලැක්ස් වුණා. මේ ඇතුළෙම මම රිලැක්ස් වුණා. ආයෙත් ට්‍රැක් එකට වැටුණා. ඉතින් මම ආව කාරණාව මට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඇතුළෙම වුණා. මම ඉදිරියටත් ඒකට එන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම දැන් ඔබට කියලා දෙනවා එකක්. ඒ තමයි යටිහිත ටෙස්ට් කරන ක්‍රමයක්. දැන් මම හෙට ප්‍රතිඵල දෙනවා වැඩක් කියලා දෙනවා ඔයාලට. දවසින් ප්‍රතිඵල. මයික් account කල කියන බාර බ්‍රහ්මපාදයේ පිළිබඳව දන්න කට්ටිය. එහෙනම් ඔන්න ඔය විදියට නිවස සකස් කරගන්න. ඔයාගේ නිවසේ ඔන්න ඔය දෝෂ තියෙනවද කියලා මෙන්න මේ වගේ දේවල් මේ කරලා බලන්න අනිවාර්යයෙන්ම ප්‍රතිඵල තියෙනවා. මේක මගේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක මම සම්බන්ධ වෙච්ච. ගොඩක් හොඳයි මේ ප්‍රෝග්‍රෑම් එක. මම මාර ස්ට්‍රෙස් එකේ හිටියේ පහුගිය කාලේ. මට රැට නිින්ද යන්නෙත් නැති තරම් තිබුණා. මම බොහොම සතුටින් කියන්න කැමතියි මගේ දේවල් දැන් මේ එක ඒ ප්‍රෝග්‍රෑම් එක ඇහුවට පස්සේදී ගොඩක් මඩු වුණා. මම මේ වැඩසටහන සහභාගී වෙන්න පළවෙනි අවස්ථාවේ මම අර යන්ත්‍රය ගත්ත ගාතාරත්නේ මට ඒ ඉස්සෙල්ලා මේ මුදල් ප්‍රශ්නයක් ඇත්තටම මට එන්න තිබ්බ සල්ලි වගේ ලැබුණේ නැහැ. ඒක ගෙදරට එනකොට මම මග හිටියේ. එතකොට ඒක එනකොටම මට කෝල් එකක් ආවා එන්නේ නැතිව තිබ්බ සල්ලි වගේක් දෙන්න ලැබුණා. ඔව් ඒ එන්නේ නැතුව තිබ්බ සල්ලි වගේක් මට ලැබුණා. මට හිතා ගන්න බැරුණා. ඔව් මට ඒක තමයි මට ගොඩක් සාර්ථක වැඩසටහනක් කොහොමත් සාර්ථක ගොඩාක් දැන් අද අලුත් දේවල් ටිකක් ගත්තා. ඉතින් ඔක්කොම දැන් ඔන්න තියෙනවා ගොඩක් අයට තියෙන ප්‍රශ්නය ආදරය සම්බන්ධයෙන්. මම ඊළඟට තවත් ඔබට කියලා දෙන්නම්. සාමාන්‍ය නිවසේ මෙන්න මේ ශාක ටික හදාගන්න ඉතාමත්ම හොඳයි සාමාන්‍ය විශ්ව ශක්තිය වැඩිපුරම එන්න.